හරි guys උදේ අපි රවුමක් ගැව්වනේ පොඩි. දැන් මේ හවස මම කිව්වනේ උදේත් වැඩ වගේක් දාගෙන තියෙනවා කියලා ඉවරලා. හවස මම යනවා මේ apartment එකක් බලන්න. මොකද මට මේ හොටෙල් එක දවස් 7කට විතරයි යුනිවර්සිටි එකෙන් දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ගිහිල්ලා ඉවරලා බලනවා apartment එකක් ඉතුරු කාලෙට ඉන්න. ඉතින් මේ දැන් එළියට බැස්සා අපොයින්ට්මන්ට් එක තියෙනවා හවස 3:00ට MRT එකේ යන්න ඕන. මම ඉතින් අර උදේ මේ වාහන එනවා උදේ අර shopping center එක ඇතුළේනේ තිබ්බේ මේක MRT station එක. ඒක ඇතුළට යනවා ඇවිදගෙන. වහින් වැස්සක් තිබුණා. පොඩ වැහලා තියෙන්නේ. ඔයාලට පේනවා. පොඩ්ඩක වෙලාවකට කලින් වැස්සා. ඉතින් මේ හොටෙල් එකෙන් කුඩයක් කිල්ල ගත්තා. එකත් අරගෙන මම යනවා බලමු. ඉස්සරහට ගිහිල්ලා බලමු අපි. මම අතෙන්ට ගිහිල්ලා බලන්න කොහොමද කියලා බලන්න. හරි guys මේ ස්ටේෂන් එකට ආවා. මෙතනින් ස්ටේෂන් එකට යන්න තියෙන මට යන්න තියෙන්නේ සර්කල් ලයින් එකේ. සර්කල් ලයින් පහපාර ලයින් එකේ. ඉතින් මේකේ මේ මැප් එකේ තියෙනවා මෙතන මරීනා බේ පැත්තට තමයි මට යන්න තියෙන්නේ. අපොයින්ට්මන්ට් එක 3:00ට තියෙන්නේ. එතන ඉඳන් පොඩ්ඩක් ඇවිදගෙන යන්නත් තියෙනවා. එනිසා ප්‍රශ්නයක් නැහැ. විනාඩි 15ක් විතර ඇවිදගෙන යන්නත් තියෙනවා. අපි අතොලට ගිහිල්ලා බලමු. කාඩ් එක ඊයේ MRT අර කාඩ් එකක් ස්ටේෂන් එකෙන්ම ගත්තානේ. ඉතින් ඒකේ ඩොලර් 5ක් තියෙනවා. ඉතින් මේ නිසා ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ. බලමු. මෙතන ගහලා තියෙනවා මේ දිගටම. පොඩක් ඉස්සරහට යන් ගිහිල්ලා මම නැගලා කියන්න. Hi guys, ඔන්න ඇවිල්ලා ඉවරලා බැස්සා මෙට්‍රෝ එකේ. මේ මට පිටිපස්සේ තියෙන මෙට්‍රෝ එක. ඉතින් ස්ටේෂන්ස් 6ක් තමයි ආවේ. ඉතින් මේ මම බැහැපු තැනම ඔන්න මේ මැප් එක තියෙනවා. මේ මෙට්‍රෝ මැප් එක. ඉතින් මම නැග්ගේ මෙන්න මෙතනින් ආපහු ෆ්‍රන්ට් එකෙන් ඇවිල්ලා ස්ටේෂන්ස් 6කින් ඇවිල්ලා මෙන්න මෙතන 1 north කියන තැනින් තමයි බැස්සේ.
yellow circle line එක. මම හිතන්නේ ඒක මෙහෙම වටේම මේ වටේම යන circle ඒ line එක. යුනිවර්සිටි එක තියෙන්නේ මෙන්න මෙතන. ආපාවිලා කියන තැන. ඉතින් මේ line එකේ වෙනම map එකක් හදන්නේ. දැන් මේකේ ගිහිල්ලා බලමු මේකෙන් එළියට යන්න තියෙන්නේ කොහෙද කියලා ඉවරලා. මොන exit එකෙන්ද? on north exit B එක ගන්න කියලා කියන්නේ. මේකේ දෙපැත්තෙම exit කියලා විතරයි තියෙන්නේ. අපි මෙහාට ගිහිල්ලා බලමු. exit B කිව්වට ගන්න exit B එක කොහෙද තියෙන කියලා ගිහිල්ලා බලමු. ini udah gahlah exit B එක. exit B එකට උඩට යන්න තියෙනවා. B1 මේකෙන් බලන්න. ඔයාගෙන තමයි යන්න වෙන්නේ. ගිහිල්ලා බලමු. first time ඉතින් ගිහිල්ලා හොයාගෙන යන්. මේ guys මම එළියට ගිහිල්ලා ගන්න. එතනින් එළියට ගිහිල්ලා ඉවරලා. හරි ඔන්න වටයක් කරගිලා ඉවරලා exit B එක හොයාගත්තා guys. මං හිතන්නේ මට යන්න තියෙන්නේ මෙන්න මේ පේන මෙන්න මෙතෙන්ට යන්න තියෙන්නේ. අවිදගෙන යන්න තියෙනවා තව ටිකක් දුර. හරි ඉතින් මේ ඔන්න පාත් එකකට වටනවා. බලමු මේ වටේ මේක වටේ යන්න තියෙන්නේ. ඉතින් මේ මම අර කීකේ හිටියේ මේ පාර වැරදිච්ච හින්දානේ කතන්දරේ කියන්න බැරුනේ. ඉතින් මේ මම වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මේ කවුරු හරි එන කෙනෙක්ට ගෙවල් බලනවා නම් මම ඇත්තටම බලන්නේ මේ master bedroom එකක් with private bathroom. එතකොට ඒගොල්ලෝන්ගේ මම අර මේ property guru app එකයි 99.co කියන app එකෙන් තමයි මේ ගොඩක්ම බැලුවේ. ඉතින් ඒ දෙකෙන් බලද්දී මට හම්බෙච්ච දෙක තුනක් තිබුණා. ඉතින් ඒ දෙක තුන මේ අදයි හෙටයි බලන්න යනවා. ඊට පස්සේ ඕෂදිලා ඊ බබයි එද්දි මේ මම බලනවා වෙන තරක් බලන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැනට මේක ගන්නවා මේ හොඳ නම් මෙන්න මෙතන ටෙනිස් කෝට් වගේක් තියෙනවා. ඉතින් මේ දිගටම මේ apartments තමයි තියෙන්නේ. මෙහි ඉන්න කට්ටිය නම් ඉතින් අවුරුදු ගණන් ඉන්න කට්ටිය නම් ඉතින් මේවා කොහොමත් සාමාන්‍යයෙන් දන්නවනේ. මං ඉතින් අලුතෙන්ම හින්දා එකයි අනිත් එක මතක තියාගන්න ඕනේ. ඒකයි මේ ගිහිල්ලා අපව මේ වීඩියෝ එක බලන්න ඕනේ. රූම් එකේ දේවල් කොහොමද මොන හරි තියනවාද මං ගොඩක් වීඩියෝස් බැලුවා. එතකොට කියලා තිබුණා ඒ වගේ මේ වීඩියෝ කරගන්න
ඒ වගේ තියෙන දේවල් පොඩ්ඩක් අපෝ බලන්න රිවිව් කරලා බලන්න කියලා ඉවරලා ඒ හින්දා අපි පොඩ්ඩක් මැප් එක බලමු ආයේ කොහාට හරි පාර වරද්ද ගන්න නැතුව යන්න. දැන් ඉන්නේ මෙන්න මෙතන. හරි වම් පැත්තට මෙතන. හරි ඉතින් මේ වටේට මම හිතන්නේ apartments buildings තමයි තියෙන්නේ. මම හිතන්නේ මම යන්නේ මෙන්න මේ පැත්තට. මම අර කිව්වා වගේ මේකත් මම හිතන්නේ මේ apartment එකක වටේ තමයි යන්නේ. වලට මෙතන යති පෙනේ. ඉස්කෝලයක්ද මන් දන්නේ නැහැ. ඒක නම් මම හිතන්නේ ඉස්කෝලයක්. මෙතන ඉස්කෝලයක් ඉස්සරහ ඉස්කෝලයක් තියෙනවා. මෙතන ඉස්කෝලයක් ඒක. ඉතින් මේ මම හිතන්නේ මේක මේ මම බලපු එකෙන් ඩිරෙක්ට් ඕනර් මේ ඇඩ්වර්ටයිස් කරලා තිබිච්ච එකක්. ඉතින් මේ එයා ඉන්නවා කියලා කිව්ව ලොබි එකේ. ගිහිල්ලා කතා කරලා බලමු කොහොමද කියලා ඉවරලා. ඉතින් තාම මේ මොකක්ද නිදිමත ගතියවත් ගිහිල්ලා නැහැ. මේ ඊයා විතරනේ. ඉතින් මේ මේක Anglo Chinese Junior School Methodist Institute. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මම අර ටිකට් වෙලා අපව වීඩියෝ කරන්න. කොහොමද රූම් එකයි ඒ ටික වීඩියෝ කරගන්නවා. ඒකත් මම වීඩියෝ කර දාන්නම්. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රයිස් රේන්ජ් එකේ මොන වගේ ෆැසිලිටිස්ද තියෙන්නේ. එහෙම කියලා ඉවරලා මම බලන්නේ කොන්ඩොමිනියම් කියන අපාර්ට්මන්ට් එක. අර HDB කියලා තව එකක් තියෙනවනේ. ඒක බලන්නේ නැහැ මම. ටිකක් ෆැසිලිටිස් තියෙන එකක් තමයි බලන්නේ. හරි ගිහින් බලමු. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby. Slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. Paradise is wherever we make it. Till the sun's up Monday. We'll tell our phones, do not disturb. I got my straw hat, babe. And you can finally pull the tags on your Tommy Bahama shirt. Blue crush up on the 85-inch sound machine. When we wanna hear the ocean, I think everything we need is right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. හරි ඔන්න ඒ හවුස් එක මේ මොකද්ද අපාර්ට්මන්ට් එක බැලුවා. දැන් මම තව එකක් බලන්න යන විදගෙන. ඒක යුනිවර්සිටි එක ගාවමයි තියෙන්නේ. යුනිවර්සිටි එකෙන් එහා පැත්තේ වගේ තියෙන්නේ. මේ මං හිතන්නේ මේ අර මේ landed houses මේ පැත්තේ තියෙන මේ මං හිතන්නේ.
හරි ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගෙවල් බලන්න ගිය කතන්දරේ. ඉතින් මම හිතුවා මේ vlog එක මෙතනින් ඉවර කරන්න. ওই ටික තමයි මම බලන්න ගියේ. බලමු ඉස්සරහට තව මොනවා හරි බලන්න ගියොත් එහෙම මම මේ වීඩියෝ කරන්නම්. යුනිවර්සිටි එකට යන්න ඕනේ. යුනිවර්සිටි එකෙත් වීඩියෝ එකක් කරනවා. ඒකේ ලොකු මේ කැම්පස් එක ලොකු කැම්පස් එකක්. ඉතින් මේකේ වටේ තියෙන දේවල් ඇතුලේ මොනවද කොහොමද ෆැසිලිටිස් ඒ වගේ දේවල්. එතකොට මෙහෙට එන්න මේ මං කියන්නේ කර්ටින් සිංගප්පූර් කැම්පස් එකට එන්න බලාගෙන ඉන්න වනම් කවුරු හරි ලංකාවේ ඉඳන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකේ ලොකු කැම්පස් එකක් කියලා කිව්වේ මම මේගොල්ලොන්ගේ බැචලර්ස් මාස්ටර්ස් ඊට පස්සේ රිසර්ච් ක්වොලිෆිකේෂන්ස් ඒ කියන්නේ රිසර්ච් මාස්ටර්ස් PhD පවා මෙහි කැම්පස් එකේ තියෙනවා. ඒ නිසා හොඳ ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මෙඩිකල් රිලේටඩ් ක්වොලිෆිකේෂන්ස් එහෙමත් තියෙනවා. ඉතින් ඒ වගේ පැත්තකට යන්න බලන් ඉන්න කෙනෙක්ට සහ මෙහි කැම්පස් එකේ ඉඳලා පර්ත් කැම්පස් එකට ඕස්ට්‍රේලියාවේ පර්ත් කැම්පස් එකට එහෙම ට්‍රාන්ස්ෆර් වෙන්න බලාගෙන එන කට්ටියට එහෙම හොඳ ඔපචුනිටිස් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් හරි. එහෙනම් හැමෝටම ජය වේවා.